සඳුදා දවල් බත් එක මෙන්න මේ විදිහට තමයි මම උයාගත්තේ. කෙසල් කොලේට සුදු කැකුළු බත් උණුවෙන්ම බෙදුවා. හොඳට කෙසල් කොලයක් තවලා අරගෙන ඉතින් මේ විදිහට බත් එක හොඳට බෙදාගත්තට පස්සේ මේක අපි ගෙදර උන්දට තමයි මේ බෙදුවේ. ඒ හින්දා ඉතින් ටිකක් වැඩිපුර බත් දානවා මම දවල්ට ඉතින් කනකොට කෙසල් කොලෙත්නේ හොඳට කන්නත් පුළුවන් නේ. ඒක නිසා ඊළඟට මේ තුඹ කරවිල උයාගත්තා. එයා වැඩියෙන් තුඹ කරවිල කන්න කැමති නැහැ. ඒ වුණාට මම ඉතින් බත් එකට බෙදුවා. මේවත් ඉතින් කැවෙන්න ඕනනේ. ඊළඟට චිකන් හිඳෙන්න හදලා කලුවට චිකන් බෙදාගත්තා. ඊළඟට බලමු මොනවද කියලා. ඊළඟට මෙයා මේ අර කිරට හදපු තුඹ කරවිල වලට වැඩිය මනාපයක් නැති හින්දා මම පරිප්පු ටිකකුත් හින්දෙන් හැදුවා පවුනේ ඉතින්. ඒක නිසා පරිප්පු ටිකක් යහමින් දාගත්තා. ඔන්න ඔහම. ඊළඟට මම පතෝල සම්බෝලයක් හැදුවා. මේ සලාදයක්. පතෝල සලාදයක් පොල් කලවම් කරේ නැහැ. ඉතින් ඒක නිසා සලාදයක් තමයි මේක. ඊළඟට මේ වැඩිපුර ආදරේට බිත්තරේකුත් තම්බල තිබ්බා. බිත්තරයක් ඉතින් කැවෙන්න ඕනනේ. ඔන්න ඕක තමයි අද දවල්ට යාට මම හදලා දීපු